solar off grid system එකක්. ඒ කියන්නේ solar off grid system එකක් කියන්නේ මේකේ බැටරි එකක් තියෙනවා. දැන් on grid system එකක් කිව්වොත් එහෙම on grid system එකේ බැටරියක් නැහැනේ. හැබැයි මේකේ බැටරි එකක් අන්තර්ගත වෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් මේ පෙන්නලා තියෙන්නේ පැනල් එක. මේ තියෙන්නේ solar panel එක. මේකේ power එක watt 620යි. watt 620ක පැනල් එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ පැනල් එකෙන් එන voltage එක මෙන්න මේ වයර් දෙකෙන් තමයි ඇවිල්ලා පළවෙනියටම ඉන් වෙන්නේ. මෙන්න මෙතන අපි දැන් හදපු මොඩල් එකක් මේක ට්‍රේනින් මොඩල් එකක් මේක අපිම හදපු එකක්. එතකොට මේකේ මෙතන තියෙන solar panel control breaker කියන එකට ඉන් වෙනවා. හරිද? එතකොට මෙතෙන්ට තමයි ඉන්පුට් එක වෙන්නේ. ඊට පස්සේ මෙයාගෙන්ම වයර් ලයින් දෙකක් positive and negative මෙතන යනවා surge protector එක. එතකොට surge protector එකෙන් කරන එක කාර්යය තමයි දැන් මේ ඇලුමිනියම් reel නේ තියෙන්නේ. එතකොට මේ ඇලුමිනියම් reel වලට දැන් අකුණු වගේ ඒවා එනකොට මේවා එකපාරම ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එන surge එක, ඒ කියන්නේ මේකත් එක්ක supply එකත් එක්ක එන surge එක මෙතනින් අරගෙන මෙයාගේ ගහලා තියෙනවා voltage එකක්, voltage limit එකක් volt 600 කියලා. volt 600ට වඩා ආපු ගමන් මෙයා මොකද කරන්නේ? ground කරනවා. අන්න ඒක තමයි මේකේ කරන්නේ. එතකොට දැන් අපි මෙතෙන්ට කතා කරා solar breaker එකට එනවා. ඊට පස්සේ breaker එකෙන් ආය කෙලින්ම යන්නේ මෙන්න මෙතන තියෙනවා පෙන්නලා බලන්න මේ solar panel එකක් ඇඳලා තියෙනවා MPPT control එකේ. දැන් මේ off grid system එකක් හරියටම මේක බැලුවොත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතන positive and negative කියලා ගහලා තියෙනවා. හොඳට බලන්න positive and negative කියලා ගහලා තියෙනවා. මෙතනින් තමයි input එක එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකේ panel voltage එක වෝල්ට් 48ක විතර වෝල්ටේජ් එකක් තමයි මෙතන පැනල් වෝල්ටේජ් එක විදියට එන්නේ. ඊට පස්සේ දැන් මේ එන වෝල්ටේජ් එක පැනල් වෝල්ටේජ් එක මොකද කරන්න ඕන? බැටරියට දෙන්න ඕන. නිකන් බැටරිය charge කරන්න බෑනේ. එතකොට බැටරියට සාමාන්‍යයෙන් charge කරන්න දැන් 12 බැටරියක්නේ තියෙන්නේ. එතකොට 12 බැටරියක් charge කරන්න නම් 12 දීලා බෑ. එතකොට මේකට සාමාන්‍යයෙන් මෙයා ඔටෝමැටිකලිම 13.5ක වෝල්ටේජ් එකක් හදා ගන්නවා. එතකොට ඒක ඔටෝ හැදෙනවා. ඊළඟට මෙයාගේ මේ MPPT controller එකක් තෝරා ගන්නකොට මෙතන ගහලා තියෙනවා 40D කියලා. ඒ 40D කියලා ගහලා තියෙන්නේ මෙයාගෙන් කීයද යන්නේ? ඇම්පියර් 40ක් තමයි උපරිම මෙයාගේ charging current එක විදියට එළියට ගන්න පුළුවන්. ඊළඟට මෙයා දැන් එහෙම ගිහිල්ලා ඊළඟට බැටරියට යනවා. ඊට පස්සේ අපි ඊළඟට බලමු ඊළඟ පැත්ත. ඊට පස්සේ තව එකක් තියෙනවා battery control breaker කියලා. ඒතකොට battery control breaker එකෙන් කරන්නේ මේ එන වෝල්ටේජ් එක. ඒ කියන්නේ 12 වෝල්ට් නේ. 12 වෝල්ට් එක ඉන්වර්ටරේ දක්වා ගෙන යාම. මෙන්න ඉන්වර්ටරේ තියෙනවා. ඉන්වර්ටරේ මේ තමයි 12 වෝල්ට් ඉන්පුට් එක. එතකොට 12 වෝල්ට් ඉන්පුට් එකට මෙතනින් ආපුවම පොසිටිව් and නෙගටිව් තියෙනවා. ඊට ඉන්වර්ටරෙන් තමයි මොකද කරන්නේ? 12 තියෙන එක 230 බවට පත් කරන්නේ. එතකොට 12 230 බවට පත් කරනවා ඉන්වර්ටරෙන්. දැන් ඉන්වර්ටරේ ඔන් කරලා තියෙන්නේ. දැන් පවර් එකක් මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට කොතෙන්ද යන්නේ කියලා. ඒන එක මේ AC control panel එකක් තියෙනවනේ මෙතන. එතකොට AC control panel එකේ main breaker එකට එනවා. එතකොට main breaker එකට ඇවිල්ලා එතනින් ඒක යනවා trip switch එක දක්වා. trip switch එකට ගිහලා trip switch එක තියෙන්නේ මොනවා හරි earth leakage එකක් හරි මොනවා හරි ආවොත් ඒක off වෙන්න තමයි තියෙන්නේ. එතකොට trip switch එකෙන් යන out එක මේ protection එකට යනවා. protection එක තියෙන්නේ මොනවා හරි high current එකක් හරි voltage බැස්මක් හරි ආවොත් මේක automatically off කරන්න තමයි protection එක තියෙන්නේ. එතකොට මේක තියෙන්නේ මොකටද? මේ තමයි ගෙදර අපි high කරන change over එක. අවශ්‍ය වෙලාවට අපිට CB පැත්තට දාන්න පුළුවන් මේකෙන්. නැත්නම් අපිට solar පැත්තට දාන්න පුළුවන්. වයර් මොනවත් මාරු කරන්න මොනවත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි? දැන් අපි බලමු. දැන් මෙන්න voltage එක පෙන්නනවා මෙතන volt 230යි කියලා. දැන් on කරපු ගමන් දැන් on කරලා තියෙන ඉන්වර්ටර් එක volt 230යි කියලා පෙන්නනවා. hertz එකත් මෙතන 50යි කියලා පෙන්නනවා. දැන් බලමු අපි මේ ලයිට් එක පත් වෙනවද කියලා. දැන් පේනව නේද පත් වෙනවා. මේ සෝලාර් වලින් වැඩ කරන්නේ ඔක්කොම. හරි? සෝලාර් වලින් තමයි මේ ලයිට් එක වැඩ කරන්නේ. මේ ලයිට් දෙකම දැන් 230 ලයිට් දෙකක් සෝලාර් වලින් වැඩ කරනවා. මේක අපි කතා කරොත් මේක ජෙනරේටරයක්. සෝලාර් ජෙනරේටරයක්. තනින් තැනට ගෙනියන්න පුළුවන් සෝලාර් ජෙනරේටරයක් තමයි මේ තියෙන්නේ. මේක අපිට ස්ථානගත කරලා ඕන තැනකට දැන් පවර් එක නැත්තම් ජෙනරේටරයක් වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්.